Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඉතින් මගේ යාළුවන්ට හොඳින් ඇතේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔන්න මම ඔයාලව බලන්න ආවා. වැඩි ඉවර වෙලා පුංචි නිවාඩුවක් ලැබිච්ච ගමන් කොහෙද මේ යන්නේ දන්නවද? බලන්නකො ඉස්සරහට මම මේ කොහෙද යන්නේ කියලා. මෙහි ඉතින් හැම පාරක් වගේම මෙහෙම තමා පාර දෙපැත්තේ බයික් පොලිමට නවත්තලා තියෙනවා. පොඩි බඩු වගේක් ගන්න මට බුක් ෂොප් එකකට යන්න ඕමනාවක් තිබුණා. ඉතින් මම පොන්චි විවේකයක් ලැබිච්ච ගමන් ඉතින් මේ ළඟම තියෙන බුක් ෂොප් එකට තමයි ගියේ. බලන්නකෝ ලස්සන පොත් ඒ වගේම මකන පැන්සල් එක එක අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඇත්තටම කොච්චර ලොකු වුණත් මේවට නම් ඉතින් දැක්ක ගමන් ආස හිතෙන ඕන කෙනෙක්ට අපේ පොඩි කාලේ මතක් වෙනවා. ගන්න කියපු බඩු හොයන එක පැත්තක දාලා ඉස්සරහම කරේ මේ වගේ ලස්සන තියෙන අයිටම් ටික බලලා ඉන්න එක. මෙහි හැම බුක් ෂොප් එකක්ම මේ වගේ බඩු ගොඩාක් කියන්නේ ඕන කරන හැමදේම වගේ තියෙනවා. කියන්නේ අපිට බුක් ෂොප් එකක් කීවට මේකේ හැමදේම කියන්නේ එක එක ඩිසයින් කරන අයට ඒවට ඕන කරන උපකරණ බඩු මුට්ටු එතකොට තව පාසල් උපකරණ ඒ වගේම මෙහි බුක් ෂොප් වල මම දැකලා තියෙනවා. අතරම මේ බෙඩ් ෂීට් ඒ වගේම ගෙදරට ඕන කරන උපකරණ වගේම දේවලුත් හැඳි ඇරප්පු ඒ වගේ දේවලුත් තියෙනවා. ඔක්කොම දේවල් එකම තැනක තියෙනවා කියන්නේ ඇත්තටම ගොඩක් වටිනවා. මොකද ඔක්කොම දේවල් අපිට අවශ්‍ය කරන හැමදේම එකම තැනින් ගන්න පුළුවන්. එතකොට වැඩත් පහසුයි ඒ වගේම කාලෙත් ඉතිරි. බුක් ෂොප් එකේ මේ වගේ කිචන් අයිටම්ස් ඒවත් තිබුණා. එතකොට මොප් කරන්න ගන්න දේවල් හැමදේම ඇත්තටම එකම තැනින් ගන්න ලැබෙනවා කියන්නේ මාරම වටිනවා. ඇත්තටම මෙහි ෂොප් එහෙම ලොකුවට නැහැ. උනට තියෙන ඉඩ ප්‍රමාණය අපිට ඕන කරන හැමදේම තියෙනවා. එකම තැනින් ගන්න පුළුවන්. ලංකාවේ මිලත් එක්ක බලනකොට මෙහි දේවල් සහ ලංකාවේ දේවල් ඇත්තටම සමහරක් දේවල් මෙහි ගණන් අඩුයි. සමහරක් දේවල් ගණන් වැඩි. ඇත්තටම මේ ටවල් වගේ බෙඩ් ෂීට් වගේ දේවල් නම් ඇත්තටම මෙහි ගොඩක් ගණන් ওই සාමාන්‍ය ටවල් එකක් මෙහි මාලි රුපියල් වලින් 250ක් 275ක් වගේ වෙනවා. බෙඩ් ෂීට් උත් ඒ වගේම තමයි මේ ටිකක් ගණන් වැඩි. මම ඔයාලා දකින්න නැති මම කලින් බෙඩ් ෂීට් එකක් බැලුවා බ්ලූ කලර් එකක්. ඇත්තට මේක කීවේ කඩේ එක්කෙනා 1700 ගාණක්. ඇත්තට මෙහි සල්ලි වලින් 1700 ගාණක් කියන්නේ ලංකාවේ ලොකු ගාණක්. මේ ගැරප්පුවක් රුපියල් මෙහි සල්ලි වලින් 25ක් වෙනවා. එතකොට මේ තියෙන මේ පැත්තේ තමයි අවශ්‍ය කරන පොත්පත් ඒ වගේම මකන පැන්සල් ඒවා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම ගන්නාවේ අපි දෙන්න මේ පොඩි පොත් වගේක් වුණා වෙලා ගන්නාවේ. ඇත්තටම මේ ඉතින් ඒ ටික බලන්න තුව මේ වෙන දේවල් බලලා දැන් අවසානට ඔන්න වෙලා ගියාට පස්සේ තමයි අපිට ඕන කරන ටික බලන්නේ. ගෑනු ළමයිගේ හැටියක් නේ තින්නේ ගන්න කලින් තියෙන ඔක්කොම බලලා ඉන්න එක. ඉතින් මේ තියෙන්නේ පොත් ඒ වගේම මෙතන තිබුණා මේ වගේ ටිෂූස් වෙට් ටිෂූ. ඇත්තටම ওই පොඩි පැක් එකක් රුපියල් 5යි වෙට් ටිෂූ. මාරම ලාභයි. මම ඔකෙන් ගත්ත 3-4ක් හරි ගත්ත. ඇත්තටම ඒ වගේ දේවල් නම් ගොඩක් ගණන් අඩුයි මෙතන. මෙතන තිබුණ ඉරේසර් ඒ වගේම කටර් ඒ වගේම මේ වගේ පොඩි ටේප්ස් වර්ග ඒ වගේ දේවල්. ඇත්තටම මෙහි ඉරේසර් එකක් ඔය මං අල්ලන එක රුපියල් 2ක් හෝ 3ක් 4ක් ඒ ප්‍රයිස් එක තමයි යන්නේ. ඇත්තටම මේ පාසල් උපකරණ මෙහි ඇත්තටම ගණන් අඩුයි මට තේරෙන හැටියට. මේ වගේ බඩු දැක්කාම ඇත්තටම ඉස්සර ඉස්කෝලේ කාලේ මතක් වෙනවා. ජනවාරි එනවා කියන්නේ ඇත්තටම මාරම විදිහට පොත් වලට කවර දානවා. අලුත් පොත් ගේනවා. ඒ පොත් ඇතුලේ එන සුවඳ මාරම ඇත්තට මේ මතකේ ඇත්තටම මාරම සුන්දරයි. පොඩි කාලේ ඉතින් පොත් ගෙනාපු දවසට අපිට නිින්ද යන්නේ නැති තරම් පොත් ටිකට කවර ටික දානකම් ඉතින් අම්මට රණ්ඩු කරනවා මේ පොත් ටිකට කවර දාමු කියලා. ඉතින් ලස්සන සුන්දර මතක ඒ වගේ මතක් වෙනවා මේ වගේ දේවල් දැක්කහම අදටත්. ඊට පස්සේ ඉතින් මම ගියා වෙන බුක් ෂොප් එකකට. ඒ කියන්නේ මම
බලපු බඩු වගේක් තිබුණා. මේ බුක් ෂොප් එකේ මට ඒක හරි නැහැ. ඒක නිසා මම ගියා වෙන තැනකට. ඇත්තටම යන තැන මේ බුක් ෂොප් එකේ මේ වගේ ලස්සන ගිෆ්ට් තියලා තිබුණා. ඉතින් මාරම ලස්සනේද වැලන්ටයින් එකත් ළඟ නිසා වෙන්න ඇති ලස්සන ගිෆ්ට් වර්ග ගොඩක් තියලා තිබුණා. මෙහි එක දෙයක් තියෙනවා. එක ෂොප් එකක තියෙන ප්‍රයිස් නෙවෙයි අනිත් ෂොප් එකේ බඩු වල තියෙන ප්‍රයිස් එකත් එක්ක බලනකොට එකම මිලක් යන්නේ නැහැ. ඒ කියන්නේ සිල්ලර බඩු ගන්නකොට වුණත් එකම මිලක් නැහැ. ලංකාවේ නම් ඉතින් එකම ප්‍රයිස් එක යනවනේ. මෙහෙම නෑ. තව කඩේකින් බලලා තව කඩේකට ගිහිල්ලා බලනකොට ඇත්තටම මිල වෙනස්. සමහරක් තැන්වල බඩු ගොඩක් ගණන්, සමහරක් තැන්වල අඩුවට තියෙනවා. ඒක නිසා ඉතින් කඩවල් දෙක තුනක බලලා තමා බඩු මුට්ටුව ගන්නකොට ගන්න ඕනේ අනිවාර්යෙන් මෙහෙ. ඉතින් කොහොම හරි රෑත් වුණා. ඉතින් බුක් ෂොප් එකට ඉස්සරහම මේ මෙතන අලුත් පාක් එකක් ඕපන් කරලා ඇත්තටම මේ අපි දන්නෙත් නැහැ. කියන්නේ හදනවා දැක්කා පාක් එකක් හදනවා කියලා දන්නෙත් නැහැ. මේ අහම්බෙන් තමා දැක්කේ. ඉතින් එතනටත් ගොඩ වෙලා යන්න අමතක කරේ නැහැ. ඇත්තටම මෙතන පාක් එකක් හදලා තියෙන එක මාරම වටිනවා. මොකද මේ අපි ඉන්න සයිඩ් එකට මේ ළඟ පාක් එකක් නැහැ. මෙතන තියෙනවා ජිම් එක තියෙනවා. එතකොට බබාලට සෙල්ලම් කරන්න වෙනම ඒරියා එකක් හදලා තියෙනවා. එතකොට තව ෆුට්බෝල් ගහන්න වෙනම ඒරියා එකක් හදලා තියෙනවා. මේ වගේ ඇවිදින්න එහෙම හදලා තියෙනවා. ඇත්තටම මාරම වටිනවා ඒක නම්. ඉතින් කොහොම හරි ගෙදර එනකොටත් රෑ වුණා. ආපු ගමම්ම කන්න මොනවා හරි හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මම මේ දවස් ටිකේ ඩයට් ළමයි. ඩයට් කියන්නේ කන්න නැතුව ඉන්න එක නෙවෙයි නේ. ඉතින් මොනවා හරි රසට හොඳට හදාගෙන කන්න තමයි ලෑස්ති වෙන්නේ. මට හිතුණා කඩල ඒ කියන්නේ මම උදේ කඩල ටිකක් පෙඟෙන්න දැම්මා වතුරට. ඒ නිසා දැන් ඒක තම්බගෙන මම මේ ලුණු ටික සුද්ධ කරන්න ගත්තේ කඩල එක රයිස් කුකර් එකට තැම්බෙන්න දාලා. කඩල හදන්න ඉතින් හැමෝම දන්නවනේ නේද? මේ වගේ මම ලුණු ටික සුද්ධ කරලා ඉතින් ඊට පස්සේ හොදලා මොකද කඩල එක තැම්බෙනකම් මම ඒ ටික කරගත්තොත් මට උයා ගන්නකොට ලේසි. මේ විදිහට කඩල එකත් මම ඒ අතරතුර බැලුවා. ඇත්තටම හොඳට මේ කඩල එක ඉක්මනට තැම්බුණා. කඩල ලිපේ තම්බනවට වැඩිය මේ වගේ රයිස් කුකර් එකට දාලා තම්බ ගන්න එක ලේසි. ඉක්මනට තැම්බෙනවා. මමත් ඉස්සර ලිපේ තමා තැම්බුවේ. ඊට පස්සේ මටත් කෙනෙක් කිව්වට පස්සේ තමයි මේ වගේ රයිස් කුකර් එකේ තම්බන්න ගත්තේ. ඇත්තටම ඒක ඉක්මනට තැම්බෙනවා ලේසි වැඩෙත්. ඉතින් මම මේ විදිහට සුද්ධ කරගත්ත ලුණු ටිකත් සෝදලා කපාගෙන මට ඕන කරන ලුණු ඒ වගේම කරපිංචාරම්පි ටික ලෑස්ති කරගන්න තමයි යන්නේ. මොකද කඩල එක ඉක්මනට තැම්බිලා හිතුවේවත් නැති විදිහට කලින් වතුරට දාලා තිබ්බ නිසා වෙන්නේ නැති ඉක්මනටම කඩල එක තැම්බිලා. මේ මට ඇත්තටම වැඩක් කරනකොට වතුර තියෙන්න බෑ කියන්නේ හොදපු දෙයක් වුණත් මට ආයෙක පිහදලා වැඩේ කරන්න ඕනේ. එහෙම මට නිකන් එතන ක්ලීන් නැහැ වගේ වතුර තිබුණොත් එහෙම. ඒකින්ද තමයි මම එතන පිහදගත්තේ. ඉතින් මම මේ විදිහට ලුණු ටික කපනවා. දැන් ඕගොල්ලෝ බලන්න එපා මම මේ කටර් එකක්ද කියලා කපාන යන්නේ අනේ නැහැ. මේ වීඩියෝ එක මම ඉක්මනින් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. කඩල එකත් තැම්බිලා තිබුණ නිසා මම මේ විදිහට වතුර පෙරාගත්තා. සමහරක් කඩල වර්ග තියෙනවා ගොඩාක් වෙලා යනවා තැම්බෙන්න. ඒ වගේම සමහරක් ඒවා තැම්බුණාට නිකන් මේ ඇට ගතියට තියෙනවා. ඉතින් කඩල ගන්නකොට ඒ වගේම මුං කව්පි ගන්නකොට හොඳට බලලා ගන්න ඕනේ. මොකද කිරණ තැන් වලින් ගන්නවා නම් විශේෂයෙන්ම බලලා ගන්න ඕනේ. මොකද තැම්බෙන්නේ නැති ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වගේ ෆෑන් එකක් ලිපේ තියලා මේ අද මම මේක හදන්න බටර් තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම තෙල් වලට වැඩිය බටර් දාපුවම කඩල මාරම රහයි. චූටි බබාලට උනත් දෙන්න ගොඩාක් ගුණ කෑමක්. බටර් දාලා කඩල ටිකක් ටෙම්පරාදු කරලා දුන්නොත් චූටි කන්න නැති බබාලා අනිවාර්යෙන් කයි කියලා. බටර් එක ටිකක් මෙල්ට් වුණාට පස්සේ මම ඒකට මේ වගේ අබතේ ඇඳි භාගයක් එකතු කරනවා. ඇත්තටම අබය දාපුවම තමයි ගොඩක් සුවඳට රසට එන්නේ. ඉතින් ඊට පස්සේ මම අර කපාගත්ත ලුණු මම ලුකු ලුණු ගෙඩි දෙකක් කපාගත්තා. ඒ වගේම කරපිංචා ටිකක් වැඩිපුර දාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා.
ඔයාලා ඩයට් කරන කට්ටිය කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් ඔයාලගේ ඩයට් එකට කඩල ඒ වගේම මුං ඇට එහෙම එකතු කරගන්න. ඇත්තටම ඒ වගේ දේවල් කාවුවාම ඉක්මනින් බඩගිනි එන්නෙත් නැහැ. මොකද ඩයට් එකක් කරනකොට අපි හැමදේම කෑම සීමා කරලානේ කන්නේ. එතකොට බඩගිනි එන එකත් අඩු වෙනවා. ඊට පස්සේ මම මේක ටෙම්පරාදු වේගෙන එද්දි ලුණු පොඩ්ඩක් එකතු කරා. මොකද මම කඩල එක තැම්බෙද්දිනුත් ලුණු එකතු කරපු හින්දා පොඩ්ඩක් තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේ වගේ ටෙම්පරාදු වුණාට පස්සේ අපේ කඩල ටික තම්බගත්ත කඩල ටික එකතු කරලා හොඳට පොඩ්ඩක් අර බටර් එකේ ටෙම්පරාදු වෙන්න දුන්නා. මේක මම දවස් 3-4ක් විතර මට මේක කන්න පුළුවන්. ඇත්තටම ෆ්‍රිජ් එකේ දාලා හදලා තියාගත්තාම හරි ලේසි. එතකොට කන වෙලාවට තමයි රත් කරලා ගන්න පුළුවන්. මම ඉස්සරහට මගේ ඩයට් ප්ලෑන් එක කොහොමද ගියේ කියලා ඒ වගේම මම ගත්ත රිසල්ට් කොහොමද කියලා අනිවාර්යෙන් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මම ලොකුවට එහෙම මහත කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මම කැමති නෑ මගේ බර වැඩි වෙනවට. මට ඕනේ මගේ බර සාමාන්‍ය මට්ටමක තියාගෙන යන්න. මොකද බර ටිකක් වැඩි වුණාම ඇත්තට මේක අපිට ඇඟට අපහසුයි. ඉතින් මේ විදිහට තමයි කඩල ටික හදාගත්තේ. ඊට පස්සේ ඉතින් මම ඒක මේ විදිහට තමයි කන්න ගත්තේ. ඉතින් ඔහොම තමයි මගේ අද දවසේ හවස් වරුව ගත වුණේ. ඉතින් මගේ යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්ක වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අදට මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මාව බලන් හිටිය ඔයගොල්ලොන්ට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මං ගිහිල්ලා එන්නම්.